හෙලෝ ඔයාලා අයිබන් කියලා පිළිගන්නවා අපේ අලුත්ම වීඩියෝ එකට. ඉතින් මේ අපි දැන් ඉන්නේ ඇත්තටම හරියටම නුවරඑළිය ටවුන් එකේ ඉඳන් කැන්ඩි රෝඩ් එකේ මහනුවරට යන පාරේ කිලෝමීටර් එකක් විතර පමණ දුරින් තමයි ඉන්නේ. ඉතින් අපි ඇත්තටම අද ඔයාලා කියන්නේ ලංකාවේ උසම ගම්මානයට තමයි ඔයාලා දෙක් කියන්නේ. ඉතින් ඒකේ තියෙනවා ඇත්තටම මේ අලුතෙන් අපිට බලාගන්න පුළුවන් මේ ළඟදී දැන් ඊට මාසයකට කීපයකට පෙර මේ ප්‍රදේශයේ විවෘත වුණා මේ ඊගල්ස් වී පොයින්ට් එක. ඒ කියන්නේ ලංකාවේ උසම view point එක විදිහට ලංකාවේ උසම ගම්මානේ තියෙන view point එක මේක විවෘත වුණා. ඉතින් මේ ශාන්තිපුර view point එකට තමයි අපි අද ඔයාලා එක්ක යන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙතන ඉඳන් ඇත්තටම කිලෝමීටර් දෙකක් තියෙනවා මේකේ උඩට යන්න. ඉතින් ඔයාලට බලාගන්න පුළුවන් මේකේ මේ මෙතන තියෙනවා මේකේ පුවරුව. ඉතින් ඒකේ ওই බෝඩ් එකේ තියෙනවා මේ දුර සහ ඒ view point එකේ පින්තූරයක් ඔයාලට බලාගන්න පුළුවන්. අපි ඉතින් යන්න හදන්නේ. ඉතින් අපිත් එක්ක යමු. ඒ පැත්තට ගිහලා කිලෝමීටර් දෙකක් විතර වගේ තියෙන උඩට යන්න. ඉතින් බොහොම ලස්සන තැනක්. ගොඩක් ලොකු view එකක් පේනවා. අපිට වෙනස්ම අත්දැකීමක් ගන්න පුළුවන් place එකක්. ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා එතන තත්ත්වය. එහෙනම් අපි යමු උඩට. උන් අපි ඇවිත් ඉන්නේ මේ ඊගල්ස් view point එකට. කියන්නේ ඔයාලට දැන් මෙන්න මෙතන තියෙන බෝඩ් එකකින් බලා ගන්න පුළුවන් ඇත්තටම මේ මුහුදු ජල මට්ටමේ ඉඳන් කොච්චර උසකින්ද කියලා මෙතන මෙයාලා පෙන්වලා තියෙනවා. ඒක අඩි වලින් ගත්තට පස්සේ අඩි 7339ක් උඩින් තියෙන මුහුදු ජල මට්ටමේ ඉඳන් ඊට පස්සේ මීටර් 2237ක් ඉහළින් තමයි මේ ප්ලේස් එක තියෙන්නේ. ඉතින් මේක මෙතන නම් කරලා තියෙනවා මේක the highest village in Sri Lanka කියලා. කියන්නේ මෙතන මේගොල්ලෝ හඳුන්වන්නේ කියන්නේ ලංකාවේ තියෙන උසම village එක කියන එක තමයි හඳුන්වන්නේ. ඇත්තටම දැන් මීට වඩා උස කඳු සහ ඒ වගේ තැන් තිබුණාට මේ ශාන්තිපුර කියන ගම්මානේ තමයි ඇත්තටම මේ ඉහළින්ම ගම්මානයක් විදිහට. ඒ කියන්නේ මිනිස් ජනාවාසයක් විදිහට ඉහළින්ම තියෙන ප්‍රදේශය ලංකාවේ. ඉතින් ඔයාලා දැක්ක කොච්චර උසකින්ද තියෙන්නේ කියන එක. ඉතින් අපි බලමු මේකේ දැන් අපි මෙතන ඉහළට තමයි යන්න තියෙන්නේ. මෙතන ඉහළට ගියාට පස්සේ අපි ලක්ෂණ 360 view එකක් බලා ගන්න පුළුවන් මේ වටේම. මේ නුවරඑළියට බොහොම ආසන්න නිසා මේ නුවරඑළිය ප්‍රදේශය සම්පූර්ණ අංශක 360ක් පුරාවට විහිදෙන view එකක් අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා මෙතනින්. ඉතින් ගොඩක් වටින තැනක්. මේ බොහොම ළඟදි තමයි මේක විවෘත වුනේ. ඉතින් ගොඩක් වටින ප්ලේස් එකක්. අපිට ඇත්තටම මෙතන පාකින් එකකුත් තියෙනවා. හොඳ පාකින් එකක් ඊට තියෙනවා. තව පහළ පාකින් කීපයක්ම තියෙනවා. ඉතින් ඔයාලට වාහනයකින් මෙතෙන්ට වෙන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. මේ ඕනම වාහනයක් එකක් වුණත් එන්න පුළුවන් වෙන තමයි ඒ රෝඩ් ෆැසිලිටි එක මේගොල්ලෝ හදලා තියෙන්නේ. ඉතින් බලමු මේක අර ස්ටෙප් එකකට ආවා. මෙතන තරමක view එකක් පේන්න තියෙනවා. 360 view එකක්ම තියෙනවා. කොහොමද මේක හදලා තියෙන්නේ? රවුමක් විදිහට තමයි හදලා තියෙන්නේ. අර 360 view එකක් පේන විදිහට. මේ පැත්තේ වලට බලා ගන්න පුළුවන් මේ තරම් පැහැදිලි වෙන එකක් නෑ. ඒත් මේ නුවරඑළිය නගරය මේ ඉහළින් පේන විදිය වලට වටෙන් බලා ගන්න පුළුවන්. මේ පැත්තෙන් වලට පේනවා මේ ජනාවාසය. මේ කියන්නේ මේ ශාන්තිපුර ගම්මානේ ගෙවල් එහෙමත් පේන්න තියෙනවා. වලට ඒක මේ ප්‍රදේශේ බලා ගන්න පුළුවන්. ඒ මිනිස් ජනාවාසය. තවත් ස්ටෙප් එකක් උඩට ආවා. ඉතින් මෙතනින් තමයි හොඳට පැහැදිලිවම පේන්නේ මේ ශාන්තිපුර කියන ගම්මානේ මිනිස්සු. ඒ කියන්නේ ග්‍රාමීය ජනතාව ජීවත් වෙන ඒ ප්‍රදේශයේ ඒ කඳු පන්තිය. මෙතනින් පැහැදිලිවම පේන්න තියෙනවා මේක තමයි. දැන් මේ ඔයාලා දකින්න මෙන්න මේ ගම තමයි ලංකාවේ ඉහළම ප්‍රදේශයක පිහිටි ලංකාවේ උසම ගම්මාන. මෙන්න මේ අපි මේකේ දෙවෙනි ස්ටෙප් එකේ තමයි ඉන්නේ. ඉතින් ඔයාලට පේනවා මේ නුවරඑළිය නගරය තමයි ඔයාලට මේ පේන්නේ පහළ.
ඉතින් මේ දුරින් පේන්න තියෙනවා ගිගරි ලේක් එකේ ප්‍රදේශයත්. කුඩාවට වගේ ඔයාලට මේ නුවරඑළිය නගරය පේනවා. ඉතින් මේ ශාන්තිපුර ගම්මානය. මේ පැත්තෙත් ඔයාලට මේ බොහෝ මිනිස් ජනාවාස කීපයක් ඔයාලට පේන්න තියෙනවා මේ පැත්තේ. මේ කඳුකර ගම්මානය. මේක ටිකක් ගොඩක් දුරට ආකර්ෂණීය විදිහට මේක ප්ලෑන් කරලා තියෙනවා වටේම ඇවිදලා බලන්න පුළුවන් වෙන විදිහට. අපිට තව ස්ටෙප් දෙකක් තියෙනවා යන්න. ඒ දෙකට ගිහිල්ලා බලමු මේ එතන මේ ඊගල් view point එක කොහොමද ඉහළම view එක කියලා. අපි ගිහිල්ලා බලමු ඊළඟ ස්ටෙප් එක. තව එක ස්ටෙප් එකක් අපිට උඩට යන්න පුළුවන්. ඔයාලට මොන හරි රිෆ්‍රෙශ්මන්ට් අවශ්‍ය නම් මෙතන බැරිස්ටා එකක් තියෙනවා. Welcome. Have a nice trip. ස්ටෙප් එකක් තියෙනවා. ඒ ස්ටෙප් එකට අපි ගිහින් බලමු එතනින් කොහොමද මේ view එක පේන්නේ කියන එක. අපි දැන් යන්නේ මේකේ මේ ෆයිනල් ස්ටෙප් එක යන්නේ. ඒ කියන්නේ මේ ඊගල් view point එකේ टॉप पॉइंट करता मैं आपको දැන් ඔයාලට පේනවා මේ ශාන්තිපුර view point එකේ टॉप ඉහළම point එකට ආවට පස්සේ වටේම පේන විදිහ. පේන තියෙනවා බොහොම ගොඩක් විදේශිකයොත් මෙතන ඇවිල්ලා ඉන්නවා ගොඩක් දුරට. මෙතන මේකේ view එක බලලා ගොඩක් විදේශිකයොත් ඇවිල්ලා ඉන්නවා අපිට පේන්න තියෙනවා. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මේ වටේම ඒ view එක. ගොඩක්ම සුන්දරයි. ඇවිල්ලා මෙතන බලන්න ඔයාලත් ගොඩක්ම සුන්දර view point එකක්. ගොඩක් වටිනවා අතර මේ වගේ එකක් හදපු එකත්. ඉතින් මෙතන මේ ඔයාලට පේන සම්පූර්ණයෙන්ම මේ නුවරඑළිය නගරය ඒ ප්‍රදේශය තමයි ඔයාලට පේන්නේ. ඉතින් මේ ඊගල්ස් view point එකේ টොප් එකේ ඉඳන් පේනවා. ඉතින් මෙතන මේ රවුමක් විදිහට තමයි මෙතන මේ view point එක හදලා තියෙන්නේ. ඒකට මේ 360 view එකක් කෙනෙක්ට බලන්න අවශ්‍ය නිසා ඔයිල්ල බලන්න පුළුවන්. සම්පූර්ණ අංශක 360ම වටේ view එක වලට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි අපේ පහලට ආවා. ඉතින් මේකේ උඩට තමයි අපි ගියේ. 360 view එකක් බැලුවා. මෙතන තමයි මම අර කිව්ව පාකින් එක තියෙන්නේ. ඔයාලට ධර්මක වාහන කීපයක් යන පුළුවන් පාකින් එකක් තියෙනවා. තව 15ක් පාකින් කීපයක්ම තියෙනවා. තව දෙයක් ඔයාලට පෙන්වන්න තියෙනවා. මෙතන shops කීපයක් තියෙනවා. ඔයාලට අවශ්‍ය දේවල් ගන්න පුළුවන්. එහම මේ කැම්බීම් වර්ග වෙන අවශ්‍ය දේවල් ගන්න පුළුවන් shops කීපයකුත් තියෙනවා. ඉතින් ඒකත් ඔයාලට මතක් කරන්න ඕන කියලා හිතුණා. ඉතින් මෙතන ওই දේවල් ටික තමයි ගොඩක් දුරට මෙතන බලන්න තියෙන්නේ. මේ 360 view එක තමයි ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ. ඉතින් අපි මේ වීඩියෝ එක මෙතනින්
අවසන් කරනවා. ඉතින් අපි හිතනවා මේ වීඩියෝ එක ඔයාලා එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්න. ඔයාලට මොන හරි කියන්න තියෙනවා මේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න අනිවාර්යෙන්ම. ඉතින් මේ channel එක ඔයාලා තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරගෙන යන්න. මොකද ඉස්සරහට ගොඩාක් මේ වගේ places වල අපි visit කරලා videos ගේන්න හිතන් ඉන්නවා සහ මේක ටිකක් සමහරට වීඩියෝ quality එකේ ගැටලු තියෙන්නත් පුළුවන්. ඉස්සරහට හොඳ quality videos ගේන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකම එහෙනම් මේ වීඩියෝ එක අපි අවසන් කරනවා. මේ වීඩියෝ එකත් එක්ක මෙතෙක් වෙලා රැඳී සිටියට ස්තුතියි. ඉතින් මේ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න share කරන්න, subscribe කරලා bell notification එකත් on කරලා තියාගන්න. එහෙනම් වීඩියෝ එක අවසන් කරනවා. මෙතෙක් වෙලා රැඳී සිටියට ස්තුතියි.